බහින්නකො බහලා මේ හෑන්ඩ් එක කරලා බහින්නකො ඇඟිලි කොට අරින්න බලන්න. ini මොකද වර්ගය කියන්නේ? ගැලන්ට් එක මිත්‍රිස් කියලා. හරි. එතකොට ඕ මේකේ තැනි නම්බරේ. පේන්ට් කලරට තැනි නම්බර මකන්න බෑ. තැනි නම්බරයක් කියනවා. ඒ වාහනේ මේ විදිහට වෙනස් කරලා යාම. ගරාජ් එකේ කමාර ගරාජ් කරන අය තියෙනවා මේ වගේ වාහන වෙනස් කරන අය. මේමයි මේ වාහනේ පළවෙනිම කාරණාව තමයි වාහනයක් ගත්තාම මේක මේ ආවල් වර්ගයේ ආවල් ජාතියේ වාහනයක් කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඇත්තටම ඔයා කියනකම් අපිට කොහෙවත් ලක්ෂණයක් නැහැ මේක මිඩ්ඩුසි මේ ගැලන්ට් එකක් කියලා හොයාගන්න පුළුවන් ලකුණක් කොහෙවත් නැහැනේ. ඉතින් එහෙම දේවල් කරන්න විද්‍යානුකූලව අවසර නැහැ. හරි. ඒකේ බම්පර් එකයි පිටිපස්සේ බම්පර් එකයි නෑනේ මේ ඉස්සරහා ලයිට් එක බොනත් මේ සෙල් එක ඒ ඊළඟ ඉස්සරහා බැලුව සම්පූර්ණ වෙනස්. ඊපස්සේ බැලුවත් සම්පූර්ණ වෙනස්. ඒක මේ එමිලෙන් පාන් තමයි තමයි දැන් ඔයාව අපි මේ නැවැත්තියේ පාරේ යනකොටනේ ඔයාට එහෙම කියනවා නම් ඔයාට ඒකින් කරන්න පුළුවන් එකම දෙයක් තියෙනවා ඔයාට මේ වාහනේ කැරියර් එකක පටවල තමයි ගෙනියන්න වෙන්නේ. ඔයා ඒක අතර ගන්න පාරේ දුවන්න ටයර් ගෙවිලා හරි. එතකොට ප්‍රදර්ශන භාගයක් ඇදිනේ පාවිච්චි කරනවා නම් ඒක වැඩේ. අලුත් කඩියාවල නම් යෝගයක් දෙන්න වෙනවා. පොඩ්ඩක් රේස් කරමු බලන්න. मोटर तो होएगा ये तो मारी महिंद्रा है ना बोलेरो फाइबर හදපු එක. फाइबर දාන්න පුළුවන්. ඒ පීච් හැඩේ එකක් දාගත්තා නම් ගැටලුවක් නැහැ. දැන් මේ පීච් හැඩේ එකක් නෙමෙයි. फाइबर උනාට ඉස්සරහ තියෙනවනේ තව වින්ච් එකක් ගහන්න යකඩ කැල්ලක් දාලා. යාගේ වාහනේ දැන් බොලරෝ එකේ හැඩේ නෙමෙයි දැන් මේ ඉස්සරහ තියෙන්නේ. ෂේප් එක බම්පර් එකේ ෂේප් එක වෙනස් නේ. මේක තියෙන්නේ මේ යකඩ වලින් ආපු බම්පර් එකක් වෙන හැඩයක තමයි මේ හදලා තියෙන්නේ. ඒක හදලා දෙන්නේ ෆයිබර් වලින් මේක හරි. හරිද? නමුත් ෂේප් එක හදලා තියෙනවා වෙනස්. ඒක වෙනස් කරන්න පර්මිෂන් නැහැ. මේ ටයර් ටිකක් පොඩියෙන් එළියට පන්නලා තියෙන්නේ. මේකට ආපු ටයර් සෙට් එක තියෙන්නේ. आदम good kopi lagi itu mana kita tahu lagi apa sih berarti mana punya orang tua ya ada kan beri ini gitu tapi itu kita sama lagi itu lah වාහනයක සාමාන්‍ය ඕඩර් එක තියෙන්න ඕනේ පොඩි එකක්.
ඒක අනතුරක් වෙලා දැන් කෙනෙක් මේ බයිසිකලයක් හරි මේ හරි වැදුනොත් මේක දිනේ ඉස්සලා යනවා මිසක් මෙතන වැදිලා නතර වෙන්නේ නැහැ. මේක වැදිලා නතර වෙනවා. ඒක අනතුරෙන් වෙන හානිය වැඩි. ඒකයි. එන්නකෝ ආදායම් බලපන්. ඉවරද මේක? ආගපන්.